මන්ත්‍රීතුමා කිව්වා මේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල පිළිබඳව පළවෙනි කාරණේ කියන්න කැමති ලංකාවේ අපි කිසිම ආයතනයක් විඳවට්ටන්න කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ හැම ආයතනයක්ම ගොඩනගන්න තමයි කටයුතු කරන්නේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලත් එහෙම එකක්. ඒතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔබතුමා දන්නවා ඔබතුමා දේශපාලන වශයෙන් ඈඩ ගන්න නැතුව කතා කරනවා. හොඳයි මේ වගේ දේවල්. නිශ්චිත අඩුපාඩුකම් තිබෙන වෛද්‍යවරු වෙන්න පුළුවන්, නිලධාරීන් කවුරු හරි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙන වැරදි. ඒවට විනයානුක්‍රියාල ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙම නැතුව ආයතනයක් දුවන්න බෑ. ඒ නිසා අපි කිසිසේත්ම අපි ඊටාත්ම නිහතමානීව ඊටාත්ම සාධාරණව තමයි පාලනය කරන්නේ. ඒක ශ්‍රී ජයවර්ධනපුර රෝහල පමණක් නෙමෙයි අනිත් රෝහල වලට අදාළවත් එහෙම තමයි. කරු එබතුමා තව විනාඩි 2ක් කාලයක් තිබෙනවා. ඒ නිසා ඒක ඇති සත්‍යතාවයක් නෑ තුමා කියපු එකේ. දැන් මේ රට ඉස්සර පාලනය වුණේ කොහෙන්ද? සිරිකොතේ. ඒතර කාටවත් ප්‍රශ්නයක් තිබ්බද? මේ රට ඉස්සර පාලනය වුණේ කොහෙද? ඩාලිපාරේ. මෙතුමා ඩාලිපාරේ දැන් යන්න බැරුව ඉන්නේ නේ. ඔයා ඩාලිපාරට යන්න බැරුව නේ. මම ඩාලිපාරට යන්න බැරුව නේ ඉන්නේ චාවන සභාපතිතුමා. මෙහාට යන්න දෙන්නේ. හරි. ඒ නිසා ඒවා පත්තර යනකොට ප්‍රශ්නයක් නෑ. සිරිකොතෙන් පාලනය වෙන කාටවත් ප්‍රශ්නයක් නෑ. ඩාලිපාරේ පාලන ප්‍රශ්නයක් නෑ. මොකද ගරු සභාපතිතුමනි දේශපාලන පක්ෂයකටයි බලය හම්බ වෙන්නේ. මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඔබතුමා පොහොට්ටුවේ නායකයෙක්. ඔබතුමාලා 2019 20 දිනනකොට ඒක බලය දෙන්නේ කාටද? බලය දෙන්නේ මොකද්ද? පොදු ජන එක්සත් පෙරමුණට. ඒක දේශපාලන පක්ෂයක්. ඊට පස්සේ තමයි ආණ්ඩුව වෙන්නේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් මේ රටේ සිරිකොතයි ඩාලිපාරෙන් පාලනය වෙච්ච එක ප්‍රශ්නයක් නෑ. පැලවත්තර තමයි බලය හම්බුනේ. පැලවත්තර තමයි බලය හම්බුනේ. ඒ නිසා JVP එක NPP එක දෙකම තියෙන පැලවත්තේ තමයි. අපි එතන තමයි සියලු සැලසුම් සකස් කරේ. එතන තමයි මේ පක්ෂය ගොඩ නැගුවේ. එතන තමයි මේ මහජන ව්‍යාපාරය ගොඩ නැගුවේ. එතන තමයි දයාසිරි මන්ත්‍රීතුමාගේ කොණ්ඩේ තවත් යන මට්ටමකට දේශපාලන තත්ත්වපත් කරේ. හරිද? ඔයාලට මේ විපත ඔයාලට මේ උහුල ගන්න බැරි අමාරුව ඇති කරේ හරිද? පැලවත්තෙන් තමයි. ඉතින් ගරු සභාපතිතුමනි දැන් ඒක අමුතු දෙයක් නෙමෙයිනේ. දේශපාලන පක්ෂ. මොකද දේශපාලන පක්ෂ කියලා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත් දෙයක්. මිනිස්සු සාමූහික ලක්ෂ ගණන් එකතු වෙලා ඥාතිකමින් නෙමෙයි දේශපාලන වශයෙන් එකතු වෙලා අදහස් වලින් එකතු වෙලා මිනිස්සු පක්ෂ පවත්වන යන අපේ රටේ. ඒක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී. ගරු එබතුමා කාලය අවසానයි. ඒ නිසා පැලවත්තෙන් තමයි මේ පක්ෂය පාලනය වෙන්නේ. එතකොට මේ ආණ්ඩුව පාලනය වෙන්නේ රටේ නීති අනුව ආණ්ඩුවට නායකත්වය දෙන්නේ දේශපාලන පක්ෂයේ නායකයෝ තමයි. ඒක 아무තු දෙයක් නෙමෙයි. ඒ නිසා මම කියන්න කැමති ඔබතුමාගේ වෙලාව තව ගන්න බැරි නිසා ඒකත් එක්ක කවුරු ප්‍රශ්න ඇති කරගන්න එපා. අපි ඊටාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව රටේ නීති අනුව රට